ලාංකික ප්‍රශ්න තිබෙන ප්‍රබල ගැටලුව බවට පත් තිබෙනවා. මොකද ශ්‍රී ලංකා කණ්ඩායම හිටපු 20ක් දින කණ්ඩායමේ නායක දසුන් ශානක දිල්ලි කැපිටල් කණ්ඩායම සමගින් එකතු වුණු බවට මීට පෙර සමාජ මාධ්‍ය පුරාම තොරතුරු සඳහන් වී තිබුණා. ඉතින් මේ ආකාරයට තොරතුරු සඳහන් වී තිබුණත් ඔහු මේවට නැෂනල් සුපර් ලීග් තරඟවල ක්‍රීඩා කරමින් සිටිනවා. ඉතින් ඔහු ඒ අනුව මේවට දිල්ලි කැපිටල් කණ්ඩායම සමගින් එකතු වී නොමැති බවට තමයි තොරතුරු තහවුරු වී තිබෙන්නේ. කෙසේ වෙතත් දසුන් ශානක දිල්ලි කැපිටල් කණ්ඩායම සමගින් එකතු වූ බවට දිල්ලි කණ්ඩායමද නිල වශයෙන් ප්‍රකාශ පත් කර තිබුණේ නැහැ. ඒ වගේම දසුන් ශානකද මේ සම්බන්ධයෙන් නිල වශයෙන් කිසිදු ප්‍රකාශයක් සිදු කර තිබුණේ නැහැ. ඔහු ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟ සමගින් එකතු වූ බවට දිල්ලි කැපිටල් කණ්ඩායම සමගින් ඔහු එකතු වූ බවට ඒ වගේම පසුගිය 31 වෙනිදා පැවති 2005 සහ 27 යන වර්ෂයන් වලට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආදරේ නව නිලධාරී තෝරාපත් කර ගැනීමේ ඡන්ද විමසීම ඉතින් මෙම ඡන්ද විමසීමේදී නැවතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආදරේ සභාපතිවරයා ලෙස ශම්මිසිල්ල තේරී පත් තිබුණා. වැඩි ඡන්දවලින් ඉතින් මේ ආකාරයේ ශම්මිසිල්ල ශ්‍රී ලංකා ක්‍රිකට් ආදරේ සභාපති ධූරය සඳහා තේරී පත් වෙද්දී ඔහු මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා ලෙස තේරී පත් තිබුණා. ඉතින් මීට දින කිහිපයකට පෙර තොරතුරු සඳහන් වී තිබුණේ ඔහු එම සභාපති ධූරයෙන් නිරපු බවට. ඉතින් මේවට ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් නිල වශයෙන් තොරතුරු තහවුරු කර තිබෙනවා. ශම්සිල්ලම තතුරේ වත් කළ බවට ඒ වනුවට පාකිස්තානු ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයාව නව ආසියානු ක්‍රිකට් කවුන්සිලේ සභාපතිවරයා ලෙස නිල වශයෙන් පත් කළ බවට. ක්‍රිකට් විස්තර දැන ගැනීමට ක්‍රික්ලෝචා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාලා සියලු දෙනාට සුබ දවසක්.